දෙවැනි වනරු විනාමල් කුමරි නොයමි නුවරට මා නොයමි වටිනාකම් රකිමි සියොළඟ මා පෙම් පුරමි දනිමි පෙරත් බව හුරු දනිමි. Hai අපි අද යනවා බර්ත්ඩේ පාටි එකකට අපේ බාප්පිගේ චූටි පුතාගේ බර්ත්ඩේ පාටි එකට යනවා යුමෙත් මාමගේ නේ යුමෙත් බම්බන්නෝ මේ අපි තුන් දෙනා තමයි යන්නේ. හයි අපි තුන් දෙනා යන්නේ බණ්ඩාර හයි බණ්ඩාරගමට යන්න ඕන. දැන් තමයි අදත් සුපුරුදු ලෙස පරක්කු වුණා. අපිට එන්න කියලා කිව්වේ 10:00ට වගේ. දැන් වෙලාව 9:40යි. සුපුරුදු පරිදි පරක්කු වුණා. වෙලාවට වැඩක් කරගන්න බෑ. කොහොම හරි මේ දැන් තව දෙන්නෙක් අපිට මගින් ගන්න තියෙනවා චූටි බාප්පියම. ඉතින් යාළුවත් අරගෙන දැන් යන්න තමයි හදන්නේ. එහෙනම් යන් අපිත් එක්ක බර්ත්ඩේ පාටි එකට. කොහොමද ඉතින් හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා හිතනවා. ලස්සනට ගත වුණ දවස් කිහිපයක එකතුවක් තමයි ඉතින් මේ වීඩියෝ එකෙන් අද අරගෙන ආවේ. කොහායික හිනා වෙලා හයික හිනා වෙන්න ඕනද? හිනා වෙන්න බලන්න. ලස්සනට හිනා වෙන්න. Hai. ඔන්න දැන් ඉතින් බාප්පිලාවත් අරගෙන කඩවත හයිවේ එකෙන් අපි යන්න හදන්නේ බණ්ඩාරගමට. සාමාන්‍යයෙන් විනාඩි 30ක විතර ගමනක් තමයි අපිට තියෙන්නේ. අපි එහෙනම් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් අපි තැනට ආවා. මේ අපි ඇවිල්ලා ඉන්නේ ග්‍රෑන්ඩ් ටෙක්නෝ අලුපත්විල හොටෙල් එකට. ඉතින් මෙතන බලන ළමයි මාරම කාම් වයිබ් එකක් තියෙන්නේ. ඉතින් අවුට්ඩෝර් ෆන්ක්ෂන් එකක් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට නම් කොළඹවට කෙනෙක්ට නම් මෙතන කියාපුම තැනක්. මොකද අර අවුට්ඩෝර් ෆන්ක්ෂන් එකක් ගන්නකොට රස්නේ දාඩිය දානවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවනේ. ඉතින් මෙතන ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද බැලුතෙක් මානෙම තියෙන්නේ වෙල්යාය. ඉතින් වෙල්යායෙන් එන හුළඟ නිසා චුට්ටක්වත් රස්නයක් දාඩිය දාන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මාරම ලස්සනයි, මාරම නිදහස්. ඒ අතරේ ඔන්න ඉතින් අපේ චූටි මැනිකට ගියපු ගමන්ම යාළුවෝ ටිකක් සෙට් වෙලා Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Umid. Happy birthday to you. Udah kapan? ඔන්න ඊට පස්සේ අපි අපේ යුමෙත් බබාට විශ් කරලා කේක් කපලා තෑගි දීලා ඒ වැඩ ටික තමයි මේ කරගෙන යන්නේ. මම ඔයාලට කිව්වා නේද මෙතන මාරම ලස්සන view එකක් තියෙනවා කියලා. ඔන්න බලන්නකෝ වහිනකට මේ වටේම පේන විදිය කොහොමද කියලා. මම මෙතනට කැමති වුණ ලොකුම හේතුව තමයි මෙතන ෆොටෝ ලොකේෂන්ස් ගොඩක් තියෙනවා. ඉතින් ලස්සනට ෆොටෝ ගහන්න කැමති ඔයාලට මෙතන මාරම ලස්සන ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා. අපේ චූටි මැනිකත් මේ දවසේ හොඳටම විනෝද වුණා. ඔන්න මම බොරුද කියන්නේ කියලා බලන්නකෝ. ඔන්න ඉතින් ඒ දවසේ ඒ විදිහට කෙවලා ඊළඟ දවසෙත් මට හරිම සතුට දවසක්. මොකද අම්මයි තාත්තී ගෙදර ආවා. ඉතින් බලාගෙන හිටපු දවසක් තමයි මේ.
හයි ඉතින් ඊයේ බාප්පිගේ බබාගේ බර්ත්ඩේ එක තිබුණා. ඉතින් ඒකට අපේ අම්මාටයි තාත්තටයි යන්න බැරි වුණා. ඉතින් ඒ නිසා අද අපි ආපහු යනවා. මොකද අද අම්මයි තාත්ති ආවා. ඉතින් ඒ දෙන්නත් එක්කගෙන ආපහු අපි යනවා බණ්ඩාරගම බාප්පිලාගේ ගෙදරට ගිහින් එන්න. ඉතින් එහෙනම් අපිත් එක්ක අදත් ගිහිල්ලා එන්න. උදේ අම්මලා ආවට පස්සේ දවල් වෙන්න කාලා බීලා චුට්ටක් නිදහසේ ඉඳලා හවස 4ට 5ට විතර තමයි අපි මේ ගමන යන්න පිටත් වුනේ. චුට්ටක් අපි නතර කරා කිරිබත්ගොඩ තිලකවර්ධනයකට යන්න. බබාට පොඩි ගිෆ්ට් එකක් ගන්නත් ඕන. ඉතින් ඒ වැඩ ටිකත් කරගෙන තමයි යන්නේ. දැන් ගොඩක් හවස් වෙලා තියෙන්නේ. ඉතින් ඉක්මනට ඒ වැඩ ටික කරගෙන අපි එහෙනම් යමු. ඒවත් අයියලා කනේවද? මේවා නංගිලා බොනේවා කනේවා. නංගිට ඒවා දීලා තියෙන්නේ නේ. ඔන්න ඉතින් ආපු ගමන් අපිට රස තේක්කුත් හම්බුණා. ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි අම්මයි තාත්ති මේ විදිහට බාප්පිලාගේ ගෙදර ආවේ. ඉතින් ඒ නිසා හැමෝම ගොඩ කාලෙකට පස්සේ එකතු වෙන නිසා ඉතින් අපි ලොකු කයියක් ගැහුවා ගොඩ වෙලාවක්. ඉතින් හැමෝමත් එක්ක කයිය ගගහ ආගිය තොරතුරු කතා කර කර හරිම සුන්දර වෙලාවක් තමයි බාප්පිලාගේ ගෙදර මේ විදිහට ගත කරේ. ඔන්න ඉතින් ලොකු කයියකට පස්සේ අපි රෑ කෑම ගන්න තමයි හදන්නේ. බාප්පි අපිට රසට කෑම හදලා තිබුණා. ඉතින් ගොඩ කාලෙකින් හම්බ වුණ නිසාද කොහෙදෝ කතා කරන්න දේවල් නම් අපේ අයට කෝටියක් විතර තියෙනවා. මේ ඊළඟ දවස ඉතින් තාත්තිගේ බර්ත්ඩේ එක හෙට තමයි තියෙන්නේ. හැබැයි තාත්තිලා හෙට ආපහු ගමට යනවා. ඉතින් මං හිතුවා ඊට කලින් චූටියට කේක් එකක් හදලා එක කපලා පොඩ්ඩක් තාත්තිගේ බර්ත්ඩේ එක සමරන්න ඕනේ කියලා. එයාලා අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් වලට ප්‍රතිඋපකාර කරන්න නම් අපිට කොහෙත්ම බෑ. හැබැයි අපිට මේ වගේ පුංචි දේවල් වලින් එයාලව සතුටු කරන්න පුළුවන් කියන එක තමයි මම නම් විශ්වාස කරන්නේ. බලන්නකො ඉතින් මේ ආදරේට වචන උපමා කිසිම දෙයක් නෑ. හරිම අව්‍යාජ ආදරයක් තමයි එයාලා අපි වෙනුවෙන් වගේම දැන් අපේ දරුවන් වෙනුවෙනුත් ලබලා දෙන්නේ. මේ විදිහට පළවෙනි වතාවට තමයි තාත්ති අපේ ගෙදරදි බර්ත්ඩේ එකක් සමරන්නේ. ඉතින් මට හරිම සතුටුයි. ලොකු දේවල් නැතත් පොඩි දෙයකින් හරි මේ විදිහට තාත්තිගේ බර්ත්ඩේ එක විශේෂ කරන්න පුළුවන් වුණ එක ගැන. හරිම ලස්සන දවස් දෙකක් ඒ විදිහට අපිත් එක්ක ගත කරලා අම්මලා මේ ආපහු ගමේ යන්න තමයි හදන්නේ. මේ වෙලාවේ මගේ හිතට දැනෙන දුක නම් ඉතින් වචන වලට පෙරලන්න හරිම අමාරුයි. ඒ කොහොම වුණත් ආයෙත් ඉක්මනින්ම එනවා කියන පොරොන්දුව පිට තමයි අම්මටයි තාත්තිටයි මම මේ විදිහට සමුදුන්නේ. එනවා කියනකොට දැනෙන සතුට වගේම යනවා කියනකොට ඇතිවෙන දුකත් අපි සමස්සේ විඳ දරා ගන්න ඕන කියලා තමයි මම විශ්වාස කරන්නේ. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියලා.